දන්නවද? මමත් මීට කලින් ආදරය කරලා තියෙනවා, ඔයත් කරලා තියෙනවා. ඔව් ඉතින් අපි ආපහු එම නොකරේ. ඒ කිව්වේ ඒ කිව්වේ අපි අන්තිමටම ආදරය කරන දෙන්න අපි දෙන්නව. අපි හවස් වෙලා ගෙදර යන්න ගියා. එයාව මම එයා යන බස් එකට දැම්මා. අනිකට අනිවාර්යෙන්ම එන්න. ආපහු නටමින් ඉන්න ඕනේ. එකපාරටම කඩේ තිබිච්ච රේඩියෝ එකේ බ්‍රේකින් නිවුස් එකක් ගියා. බස් ඇක්සිඩන්ට් එකක් තැනක ඉපදිලා ඇති. එයා එච්චරටම හොඳ ගෑනුලා. මම ඔයාලට කියන්නේ අපි ආදරය කරපු අන්තිම දෙන්න අපි. මම ආදරය කරපු අන්තිම කෙනා ඔයා. සති ගානක් ගියා සඳු. හැමෝම කිව්වේ කාලෙත් එක්ක හැමදේම අමතක වෙයි කියලා. ඒත් එයාලා දන්නේ නෑ ඔයාව අමතක කරනවා කියන්නේ මගේ මුළු ජීවිතේම අමතක කරනවා වගේ වැඩක් කියලා. හැමදාම හවසට මාව ඉබේට මැදිලා යන්නේ අපි හැමදාම හම්බුණු මුහුදු වෙරළට. මුල් දවස් ටිකේ මට හිතුනේම ඔයා නැති ලෝකයක මොකටද මම ඉන්නේ කියලා. මට මුළු ලෝකෙම එපා වෙලා තිබ්බේ. හිටියේ රෑ මම වගේ පරණ මැසේජ් එකක් ආයි කියෙව්වා. එතකොට හැමට එදා ඔයා කියපු වචන ටිකේ ඇත්තම තේරුම මතක් වුණේ. දන්නවද? මමත් මීට කලින් ආදරය කරලා තියෙනවා, ඔයත් කරලා තියෙනවා. අපි ආපහු එම නොකරේ. අපි අන්තිමටම ආදරය කරන දෙන්න අපි දෙන්නව. ඔයා එදා කිව්වේ වෙන කාටවත් ආදරය නොකරීමු කියන එක විතරක් නෙවෙයි නේද? ඔයා නැති වුණත් ඔයා මට දීපු ආදරේ මගේ මුළු ජීවිත කාලෙටම ඇති කියලා. ඔයා මගේ හදවතේ හැමදාම ඉන්නවා සඳු. ඔයා මගෙන් ඈතට ගියාට ඔයා මගේ ඇතුළේ ජීවත් වෙනවා. ඔයා කිව්වා වගේම මම ආදරය කරපු අන්තිම කෙනා ඔයා. මම ජීවත් වෙනවා සඳු. ඔයා වෙනුවෙන් hina වෙලා ඉස්සරහට යනවා.
හෙලෝ 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 කවුද මේ? මේ සොරි මම සඳු නෙවෙයි. මම සඳුගේ යාළුවා. මම ඊයේ මැසේජ් එක ඔයාට දැම්මේ. මොන විකාරයක්ද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවද මම කොච්චර විඳවනවද කියලා? සඳු නැතිවලා දැන් මාස ගාණක් වෙනවා. ඔව් ඒක මම දන්නවා. මම ඔයාට බොරුවක් කිව්වේ නැහැ. සඳුගේ ශරීරය නැති වුණා තමයි. ඒත් සඳු එයාගේ අන්තිම කැමැත්තෙන් ඔයා වෙනුවෙන් දෙයක් ඉතුරු කරලා ගියා. එයාගේ ඇස් දෙක. එයා නැති වෙන්න කලින් ඇස් දානය කරන්න කැමති වෙලා තිබුණේ. එයාගේ ඇස් දෙකෙන් දැන් වෙන කෙනෙක් මේ ලෝකෙ බලනවා. සඳු සම්පූර්ණයෙන්ම නැති වුණේ නැහැ. එයාගේ ආදරේ, එයාගේ ඇස් තාමත් මේ ලෝකෙ කොහේ හරි ජීවිතුන් අතර තියෙනවා. ඒකයි මම මේ මැසේජ් එකක් දැම්මේ. ඔයා කිව්වා වගේම සඳු ඔයා කොහේ හරි ඉඳන් මන් දිහා බලන් ඉන්නවා. ඔයාගේ ඇස් දෙක තාමත් කොහේ හරි ජීවත් වෙනවා. අපි ආදරය කරපු අන්තිම දෙන්න අපිම විතරයි. මම ජීවත් වෙනවා ඔයා වෙනුවෙන්.